ඉස්කෝලේ අහන්න. ඒක දැනගන්න බැහැ ඉතින් හරියට. එයාගේ නම්බර් එකක් නැහැ නේ දිමුතුගේ. නෑ. මම අහලා බලන්න. දිමුතු ආගේ පන්තියමද? ඉන්නේ තමයි හොඳයි. ඉන්නත සෙනසුරු ආලදී. ළමයි නම් ඉන්නවලු. හැබැයි මෙයා ගියා මෙයාට බැරි වුණා පුතේ. අයියා බැරි හතේදි නැවතුණා නේ දෙවෙනි සැරේත් මම කතා කරලා දැන්. ඕ මට අමාරුයි ඒක. එන්නේ හොයාගන්න අමාරුයි. හොඳම දේ තමයි ටීචර් කෙනෙක්ගේ ගෙදරකට වගේ ළමයි ටිකක් ඉන්න පන්තියකට යන එකනේ. අර ගණන් ටීචර් වගේ නේද? ටික දෙනා ඉන්නේ එතකොට ඔයාලට තේරෙනවා. ඉන්නකො දැන් මේ පැත්තේ ගණන් ගහක තියාවත් ඉංග්‍රීසි ගුරුවරයෙක් හොයාගන්න කවුද? මයිතයි නෝන නේද? මයිතයි. ඕ ඊළඟ ගණන් ඕන හරි ඇත්තට. හැබැයි යම් ආව දන්න ටීචර්ලා කෙනෙක්වත් හොයාගන්න පුළුවන්. නෑ මේ කලගිරි ගෙන අර ගුරු ගෙදර ඉන්නවා ටීචර් කෙනෙක්. එයාත් හොඳ නැද්ද? අර ගෙදරක වගේ ළඟ තියන් උගන්වනවා වගේ නෙමෙයි ක්ලාස් එකකට ගියාම. නේද? අර ක්ලාස් එකම අවුලන්නේ ළමයිනුත් මේ පොඩ්ඩක් ඒක විකාරයනේ කරන්නේ. අනගම උගන්වනවා. ඒ මෙලෝඩියක් ඔළුවට යන්නේ. මම දිනේ තව විස්තර අහලා බලන්න. කාගෙන්? අනිදුගේ. දිනේද? දිනේ හරියන්නේ නෑ හොඳයි. එතන හොඳටම හොඳයි පුතේ. හරියට අල්ලගත්තොත් දිනක සර් නියමයි. ඔව් ඈ. ඒකත් මේ විද්‍යාපන්තිලා දාගත්තොත් නේ. නවිදුගේ නම්බර් එකක් නෑනේ අපි ගහන්නේ. දැන් නවිදු වල ඉස්කෝලේ ඇත්තෙත් නෑනේ. නවිදු ඉස්කෝලේ නෑනේ. ඉස්කෝලේ නෑ ඒක නම් හොයාගත්ත හැකි දිනතේ. දිමුතුගෙන් හොයාගන්න. දිමුතුත් යනවද? දිමුතු ගියේ නැත්නම් එයා ගිහිල්ලා නැවතිලා ඉන්නවා. ඒ ඉංග්‍රීසි පන්තියේ ඇයි ගන්නේ නැවතුනේ? නැවතුනේ ඇයි ගන්නේ? තේරෙන්නේ නැති. දවසක පන්ති වලට යන්න බෑ. එයා තේරෙන්නේ නැතුව තියෙන්නේ. තේරෙන්නේ නැහැ නෙමෙයි. එයා නිකන් අම්මට බයිනවා. අම්මගේ කියන දේ මොකුත් අහන්නේ නැහැ. ඒකයි. එයාට වැඩිය පන්ති වලට යන්නේ නැහැ. ඒ හත් යනවා එයා පන්ති. පන්තියක කොහේ හරි මේ ළඟක බෝඩ් එකක් තියකනේ මම මේ පල්ලෙහා තියෙනවා. ඔව් එතන. අර රෙදි මහන තැන. එතන තියෙනවා. ඉංග්‍රීසි පන්තියේ යනවා කිව්වේ අර දෙනෙත්ලයි පාරේ. දිනෙත්ලයි පාරේ ඇතුළට පන්තියක් තියනවාද? නෑ එතන නිදාලා තියෙන්නේ. නෑනේ දැන් මේ බෝඩ් එකේ එතන. ඒ බෝඩ් එකේ නෑ නේද?